පිරිමිකම රැකදෙන හෝමෝනය හැටියට හැඳින්වෙන්නේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝනයයි. එය පිරිමි පුද්ගලයෙකුගේ ලිංගික හැකියාව වර්ධනය කිරීමට, මනෝභාවයට බලපෑම් ඇති කිරීමට සහ මාංශපේශි වර්ධනය සඳහාත් අතිශය වැදගත් වන හෝමෝනයක්. ශරීරයේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය වර්ධනය වන තරමට එම පුද්ගලයාගේ මාංශපේශි වර්ධනය වීමත් සිදු වෙනවා. එහෙනම් ඔයාලා කැමතිද දැනගන්න ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය වර්ධනය කරගන්න විදිය? අංක 1. වැඩිපුර මත්පැන් පානය කිරීමෙන් වළකින්න. ඇල්කොහොල් ඔබට අවශ්‍ය නම් කලාතුරකින් පානය කිරීම මෙම හෝමෝනයට දැඩි බලපෑමක් එල්ල කරන්නේ නැහැ. ඒත් ඇල්කොහොල් පානයට ඇබ්බැහි වීමෙන් ශරීරය තුළ ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය කඩා වැටීමක් සිදු වෙනවා. ඒ වගේම ඇල්කොහොල් සතුව විශාල කැලරි ප්‍රමාණයක් අන්තර්ගත වීම නිසා උදරයේ මේදය වැඩි ලෙස තැන්පත් වී උදරය ඉදිරියට නෙරා ඒමත් ඇති වෙනවා. අංක 2. ශරීරයේ මේදය අඩු වගයකට පත් කරගන්න. ශරීරයේ මේද ප්‍රතිශතය වැඩිවීම නිසා ටෙස්ටෙස්ටරෝන් හෝමෝන මට්ටම අඩුවන බව අධ්‍යයනයන් මගින් තහවුරු කර තිබෙනවා. ශරීරයේ මේදය නිසි අගයකට පත් කර ගැනීම සඳහා පහසුවෙන්ම අනුගමනය කළ හැකි ක්‍රියාවන් වන්නේ ආහාර පාලනයක් සිදු කිරීම සහ ව්‍යායාමවල නිරත වීමයි. අපට ගන්න පුළුවන් පෝෂ්‍යදායී ආහාර විදිහට හරක් මස්, සම රහිත කුකුල් මස්, මාළු, බිත්තර, බලමාළු, ඕට්මීල්, රතු සහල්, අර්තාපල්, බතල, සුදුපාන්, සියලුම එළවලු සහ පළතුරු වර්ග, අලිගැට පෙර, මත්ස්‍ය තෙල්, ඔලිව් තෙල්, කජු සහ කොට්ටන් හඳුන්වන්න පුළුවන්. අංක 3. සෞඛ්‍ය සම්පන්න මේදය නිසි ලෙස ආහාරයට ගන්න. අප පරිභෝජනය කරනු ලබන ආහාර මගින් ශරීරයට හිතකර වන මේදය සහ අහිතකර වන මේදය යන දෙකම ශරීරයට ලැබෙනවා. මේ අතරින් අප තෝරා බේරා ආහාරයට ගත යුත්තේ සෞඛ්‍ය සම්පන්න මේදය පමණයි. සෞඛ්‍ය සම්පන්න මේදය ලෙස අසන්තෘප්ත මේදය, මොනෝසැචුරේටඩ් මේදය යන මේද සෞඛ්‍ය සම්පන්න වන අතර මේවා අලිගැට පෙර, මත්ස්‍ය තෙල්, කජු සහ කොට්ටන් යන ආහාරවල අන්තර්ගත වෙනවා. ඒ වගේම සෞඛ්‍යයට අහිතකර වන මේදය වෙන ට්‍රාන්ස් මේදය, හයිඩ්‍රජනීකෘත මේදය සෞඛ්‍යයට අහිතකර මේදය වන අතර මේවා ඩෝනට්ස්, සැකසූ ආහාර, බිස්කට් වර්ග සහ වෙනත් රසකාරක යෙදූ ආහාරවල බහුලවම අන්තර්ගත වෙනවා. අංක 4. ප්‍රමාණවත් පරිදි ආහාර ලබා ගන්න. ඔබ කුසගින්නේ සිටින විටත් සිදුවන්නේ ඔබේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය පහළ මට්ටමකට වැටීමයි. ඔබ මාංශපේශි වර්ධනයක් බලාපොරොත්තු වෙනවා නම් නිසි ලෙස ප්‍රමාණවත් පරිදි ආහාර ලබාගෙන කුස පුරවා ගත යුතු වෙනවා. මාංශපේශිවල ඉක්මන් වර්ධනයක් අපේක්ෂා කරන පුද්ගලයෙක් දිනකට කුඩා ප්‍රමාණයේ ආහාර වේල් 5-6 අතර ප්‍රමාණයක් ලබා ගැනීම වඩාත් ඵලදායී වෙනවා. නමුත් ඔබ ප්‍රධාන ආහාර වේල් 3කට හුරු වී සිටින අයෙක් නම් එය දිගටම අනුගමනය කරන්න. අංක 5. ව්‍යායාම. සෑම ව්‍යායාමයක්ම සිදු කිරීම මගින් ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය වර්ධනය නොවුනත් ඔබ දිවීම, හයියෙන් නැවිදීම, පිහිනීම, පැයට සැතපුම් 10ක් බයිසිකල් පැදීම වැනි ව්‍යායාම සිදු කරනවා නම් ඔබේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය වර්ධනය කරගන්නට පුළුවන්. අංක 6. මානසික ආතතිය දුරු කරගන්න. ඕනම වර්ගයේ ආතතිමය ස්වභාවයක් නිසා කෝටිසෝල් හෝමෝනය වර්ධනය වීමක් සිදු වෙනවා. මෙම හෝමෝනය මගින් මාංශපේශි පටක දිය කිරීමක් සිදු කරන අතර මේදේ තැන්පත් වීම වැඩි කර ටෙස්ටෙස්ටරෝන් හෝමෝනයට ඍණාත්මක බලපෑමක් ඇති කරනු ලබනවා. මේ නිසා ඔබ ප්‍රමාණවත් පරිදි නිදා ගන්න, පොත් කියවන්න, විනෝදාත්මක කාරණාවක යෙදෙන්න. එමෙන්ම භාවනා ආදිය සිදු කරමින් මානසික ආතතිය කෙසේ හෝ දුරු කරගන්න. අංක 7. උද්වේගාත්මක ක්‍රීඩා රස විඳීම. සෑම විටම පිරිමි පුද්ගලයන් තරඟකාරී ක්‍රීඩාවලදී දැඩි ජවයක් පෙන්නුම් කරනු ලබනවා. එම නිසා තරඟකාරී ක්‍රීඩා අප සෑම විටම කම්මැලිකමකින් තොරව රස විඳිනවා. මෙවන් ක්‍රීඩාවක් සිදු කරන පුද්ගලයන්ට අමතරව මෙවන් ක්‍රීඩාවකට දැඩි රසිකත්වයක් දක්වන රසිකයින්ගේ පවා ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය වර්ධනය වන බව නවතම අධ්‍යයනයන් මගින් සොයාගෙන තිබෙනවා. ඉතින් මෙන්න මේ ස්වාභාවික පිළියම් මතෙන් ඔයාලට පුළුවන් ඔයාගේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය වර්ධනය කරගෙන සැබෑ පිරිමියෙකු ලෙසින් සමාජයට මුහුණ දෙන්න. ඔබ තවමත් විවාහ වෙන්නේ නැද්ද? සහකරුවෙක් සහකාරියෙක් සොයනවද? අපගේ දහස් ගණන් යෝජනා අතරින් පැයක් ඇතුළත අප සොයා දෙන්නම්. දැන් මම තන්න 076යි 22යි 02යි 533 හතගැස්ම මංගල සේවය. පොලිසිය අසල නිට්ටඹුව. ඔබ සහකරුවෙක් සහකාරියක් සොයනවද? හතගැස්ම මංගල සේවය පොලිසිය අසල නිට්ටඹුව. ශාඛා කුරුණෑගල, දඹුල්ල.